මගේ මේ පොඩි වීඩියෝ එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වැඩ ගොඩාක් කරගත්ත දවසක්. ඉතින් අද උදේවරුේ තියෙන වැඩ ටික ඉවර කරගෙන මායි අපේ කසීනාංගි කෙනෙකුයි ගියා අපිට ඕන කරන බඩු වගයක් ගන්න. ඉතින් අපි පවුලේ කට්ටිය එකතු වෙලා අවුරුදු උත්සවයක් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. ඉතින් ඒ ඕන කරන දේවල් ටිකයි ගෙදරට ඕනේ පොඩි පොඩි බඩු ටිකකුයි අරගෙන ගෙදර එද්දි දවල් 2 විතර වුණා. ඉතින් අවුවත් මාරම සැරයි. ඒ වුණාට කරගන්න තියෙන වැඩ ටික කරලා ඉවර කරගත්තාම හරිම ලේසි. ගෙදර ආව ගමන් දවල් කෑම ටික හදන්න පටන් ගත්තා. ඉතින් මේ දවස්වල ලංකාවේ අපි හැමෝටම ගෑස් ප්‍රශ්න තියෙනවා. ඉතින් අද අපිටත් කෑම හදාගත්තේ අපේ එළියේ තියෙන අම්මගේ තරලිපක් ඒකෙන්. ඉතින් මේ වීඩියෝ එකේ ලොකු වීඩියෝ ක්ලිප්ස් නැති වුණාට මේ වෙලාව වෙද්දී දවල් 2ක් පහු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ටටක් ගාලා කෑම ටික හදාගත්තා. අපේ චූටි පැටියත් ඉතින් මට ඇවිල්ලා උදව් කරන්න එයාවත් නාව ගන්න ඕනේ රස්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ මිරිස් පාත්තියෙන් කඩාගත් අමු මිරිස්. ඒ වගේම මේ තියෙන්නේ මගේ කරපිංචා පොඩි ගස් ටික. ඉතින් පුංචි දේවල් උනා තමන්ම හිටෝගෙන තමන්ගේ වත්තෙන්ම ගatti ඒ දැනෙන සතුට සැනසීම වැඩි. ඉතින් බබාවත් නාවලා එයාටත් දවල් කෑම එක දීලා බබාවත් නිදි කරගත්තා. ඉතින් මේ තියෙන ආයෙමත් හවස් වරුවේ බබා නිදාගන්න වෙලාව ඇතුළත බබාගේ වැඩයි ගෙදර මට කරගන්න තියෙන වැඩයි ඒ ඔක්කොම ඉවර කරගත්තාම බබා නැගිටලා ඉන්න වෙලාවල් වලට මට බබා එක්කම වැඩි කාලයක් ගත කරන්න පුළුවන්. Thank you අම්මි. ඉතින් හැමදාම වගේ හවසට මම බබාව චුට්ටක් එළියට එක්කගෙන යනවා. ඉතින් මේ තියෙන්නේ මම බබාට දෙන ෆෝමියුලා එක. ඉතින් මේක ලැක්ටෝ ග්‍රෝ 3 එක. ඉතින් මේක අවුරුදු 1යි 3යි අතර බබාලට තමා දෙන්න පුළුවන්. ඉතින් මම බබාට අවුරුද්දේ ඉඳලා තාමත් දෙන්නේ මෙන්න මේ පිටි එක. ඉතින් අපි රෑවරුවේ ලෑස්ති වුණේ හෙට තියෙන අවුරුදු උත්සවයට. ඉතින් බබාලට ගත්ත පුංචි ගිෆ්ට්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටිකත් රැප් කරගත්තා බබාලගේ නම එහෙම ලියලා. ඉතින් මම හැමතිස්සෙම ග්‍රේට්ෆුල් වෙන දෙයක් තමයි මට මගේ අම්මගේ තාත්තගේ දෙපැත්තෙම ඉන්නවා හරිම හොඳ අවංක ඇත්තටම අපිට ආදරය කරන අපේ දුකේදී ඇත්තටම අපිත් එක්ක දුක් වෙන එතකොට අපේ සතුටේදී ඇත්තටම අපිත් එක්ක සතුටු වෙන නෑදෑ පිරිසක්. ඉතින් මං හිතනවා ඒක ලොකු දෙයක් කියලා.